මේ ළඟදී කියනවා මම දහම් පාසල් ගිය දරුවෙක්. ඒ නිසා තමයි අපි මෙහෙම හැසිරෙන්නේ කියලා. ඇත්තටම මට ඔබගෙන් අහන්න හිතෙනවා ඔබ දහම් පාසල් ගිහිලා තියෙන්නේ වැස්සටද කියලා. බානුක මං හිතන්නේ අපි ආගම ගැන කතා කරනවා නෙවෙයි බෞද්ධ දරුවෝ විදියට මං හම්බන්තොට දිස්ත්‍රික්කේ මම ඉපදිලා පාසල් යන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපේ අම්මලා තාත්තලා අපිව දහම් පාසල් යවනවා. මං හිතන්නේ ඔය අම්මලා තාත්තලා දහම් පාසල් යවුවට ඔබ දහම් පාසල් ගිය බවක් නම් අපිට පේන්නේ නැහැ. ඔය කියන්නේ අපේ තියෙන වාග් ප්‍රහාරය. හදවතේ තියෙන දේ දෙසරයක් හිතන්නේ නැතුව වචන පිට කරනවා. ඒ නිසා වෙන්නේ මම ලංකාවේ 6 වසරේ ඉඳලා 11 වසරට එනකන් දහම් පාසලේ සහ දෙබර මධ්‍ය මහාවිද්‍යාලයේ කතික තරඟවල සමස්ත ලංකා පළවෙනි ස්ථානේ. ඇත්තම කියන්න ඔබතුමාට හොඳ චතුර කතිකත්වයක් තියෙනවා. දිව හැරෙන පැත්තට ඔබ කතා කරනවා. මේ බොරුවටද කිව්වේ දහම් පාසල් ගිහිලා තියෙනවා කියලා? ඇත්තම කියන්න. දහම් පාසල් ගියපු එක දහම් පාසල් ගියා කියන්නත් ගියේ නැතිනම් ගියේ නෑ කියන්නත් බොහොම කොන්දක් තියෙන පුජ්‍යලෙක් මම. ඒකනේ මම හම්බන්තොට මම දකුණේ. ඒ නිසා මම බොහොම කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා මම දහම් පාසල් ගියපු නිසා තමයි දහම් පාසල් ගියා කියලා කියන්නේ. මේ තරම්ම දහම් පාසල් ගිහිලා කියලා කියනවනේ ඔබ. දහම් පාසල් ගීතේ මතකද? ඔව් දහම් පාසල් ගීතේ ඉතින් මේ වෙනකොට මම කියන්න අවශ්‍ය නැහැ. ඔබතුමාට මතක නැහැ. දහම් පාසල් ගීතේ අවංකවම මට මතක නැහැ. නැවයි දහම් පාසල් ගිය කෙනෙක්ට දහම් පාසල් ගීතය මතක වෙනවද මන්ත්‍රීතුමා? නෑ මම දහම් පාසලේ ගියාම දහම් පාසලේ ගීතේ ගායනා කරනවා වගේම ගාථා කියනවා වගේම දහම් පාසල තුල මම දැක්කේ අධ්‍යාපනය ලැබනවට වඩා බානුක දහම් පාසල තුලින් හොඳ නැනවත් ගුණවත් සිසුවෙක් පුරවැසියෙක් රට බිහිකරන එක තමයි කරන්නේ. මම බොහොම ඉක්මීමක් ඇතුව දහම් අධ්‍යාපන ලැබු පුජ්‍යල ලිස්ස කුට්ටිආරච්චිට මොකද්ද තියෙන හික්මීම? උත්තරීතර පාර්ලිමේන්තුවේ ඔබ කතා කරන විදිය මේ රටේ ජනතාව හොඳින්ම දැකලා තියෙනවා. ඒ ඔබගේ හික්මීමද දහම් පාසලෙන් කියලා දුන්නේ ඒ ආකාරයෙන් හැසිරෙන්න කියලාද? මම හිතන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇවිල්ලා උපාසකෙක් වගේ වැඩ කරන්න ඕන කියලා කොහෙවත් කියලා නැහැ. අපිට විවාදයකදී බොහොම පැහැදිලිව කියලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ කතිකයා බිම දැමීම සඳහා වාක්මාලාවන් අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න. ඒ නිසා මගේ වාක් ප්‍රහාරය මම අවශ්‍ය විදිහට තමයි එතන පාවිච්චි කරලා තියෙන්නේ. යම් යම් අවස්ථාවල අපි නවක මන්ත්‍රීවරු විදිහට පාර්ලිමේන්තුව තුළ සමහර වාක් ප්‍රහාරයන් එතනට ගැලපෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක පරිණතභාවයත් එක්ක මේ වෙනකොට මම හිතනවා ඊට වඩා වෙනස් විදිහට තමයි මේ කටයුතු අපි කරගෙන යන්නේ. මුළු රටක් ලෝකයක් බලාගෙන ඉන්න පාර්ලිමේන්තුවේ තිස්ස කුට්ටිආරච්චි දෙපැත්ත කැපෙන වචන කියනවා. ව්‍යංගාර්ථයෙන් කුණුහරුප කියනවා. මේවා දහම් පාසලක ඉගෙනගත්ත ශිෂ්‍යයෙක්ට පහුකාලීනව මහජන නියෝජිතයෙක් වෙච්ච ඔබට ගැලපෙනවද? ඇයි මෙහෙම හැසිරෙන්නේ? බානුක මම හිතනවා ඔයත් සිංහල භාෂාව හොඳට දන්නවා. සිංහල භාෂාවේ තියෙන ව්‍යංගාර්ථ තියෙනවා. සිංහල භාෂාව තුළ පාවිච්චි කරන්න පුළුවන් විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒ නිසා සමහර වචන ඔක දෙපැත්ත කැපෙනවා කියලා කියන්නත් පුළුවන්. මම දන්නවා කියන සිද්ධිය මොකක්ද කියලා. ඒක ගත යුතු පුජ්‍යලයා ගත්ත ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා මිසක් කියපු මම හිතන්නේ ඒක එහෙම නරක විදිහකට පාවිච්චි කරා කියලා. එළවලු වල නම් කියලා කාන්තාවන් දෙදෙනෙක්ට අපහාස කරනවා. ඇයි එවැනි හැසිරීමක් ඔබගේ? බානුකයි සිද්ධියේ ගන්නේ ඒ කියපු එළවලු වල නාමය විතරයි. ඒ දවස්වල බොහොම ජනප්‍රිය මාතෘකාවක් තමයි ලූණු කෑවද එළවලු ලාභද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වචන ටික. එදා ඊට කලින් දවසේ ප්‍රතිවිරුද්ධ පක්ෂයේ විසින් මහින්ද රාජපක්ෂ ජීවිත ජනාධිපතිතුමාට ප්‍රහාරය එල්ල කරාට පස්සේ පාර්ලිමේන්තුවෙන් එළිය ඇති වුණා කතා බහක්. අනේ කතා බහ තුළ ඇති වෙච්ච වචන කීපයක් තමයි මම ඒ වෙලාවේ ඇත්තටම පාවිච්චි කරේ. නෝනත් එක පොලේ යනවා. ඔය එළවලු තුන් જાතිය තියෙනවා. ඉල්ලන විදිහ මට කියන්න. අපේ ගමේ විවාහයේ පාවිච්චි කරන එළවලු තුන් වර්ගයක් නම් යථාර්ථය ඒක නම්. ඔයා මට කියන්න තමන්ගේ නෝනට මේ එළවලු જાති තුන පෙන්නලා ඉල්ලන විදිහ මට කියන්න බානුක. ඔයා කියන්නේ මොනවද? මොන තරම් පොළවල් වල එළවලු විකුණනවද දැකලා තියෙනවා. අඩුම තරමේ පොළවක ඉන්න වෙලෙන්දෙක්වත් ඔබ කිව්ව ආකාරයට ඔය විදිහට කතා කරන්නේ නැහැ. මම හිතන්නේ අපේ ගම්වල මම බොහොම ගැමි පරිසරයේ මම දහම් පාසල් පරිසරය වගේ ගැමි පරිසරයේ දිච්ච පුජ්‍යලේ ඕනෑම එළවලු જાතියක් වෙලෙන්දෝ විකුණන ක්‍රමවේදයන් තියෙනවා. එහෙමනම් මට කියන්නකෝ ජොලිසීයා අහනවා නේද සින්දුවකදී නෝනා පලා ගන්නවාද අසා එළවලු වික්කා. අහනවා නේද එහෙම? ඒතර මට වඩා කොච්චර පරස වචනයක් කියන ජොලිසීයා කියන්නේ. ඔබ ජොලිසීයාව අනුකරණය කරන්නේ නැහැ. මම කවදාවත් කිසිම චරිතයක් අනුකරණය ඔබ කියන්නේ ජොලිසී මෙහෙම කියනවා කියලා ඔබ දැන් මේ කියන්නේ. ඔබ ඇවිල්ලා මහජන නියෝජිතයෙක්. බානුක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. බානුක නැවතත් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණත් මේ රටේ ජනාධිපති වුණත් මම සිංහල බෞද්ධ පුජ්‍යලයෙක් විදිහට සිංහල ජනවාරයේ තියෙන වචන පාවිච්චි කරන විධික්‍රමයන් තියෙනවා. සුංගාර රසයේ තියෙනවා ව්‍යංගාර්ථ තියෙනවා. කොහොම වුණත් අවසානයේ ඔබට පාර්ලිමේන්තුවේදී කතානායකවරයා අවවාදයක් කරනවා. නැවත මෙවැනි දෙයක් කරන්න එපා කියලා. කතානායක මට අවවාදයක් කරනවට වඩා කතානායකතුමත් ඒක මම ඇහුවා. කතානායකතුමාගෙනුත් මම ඇහුවා ඒකේ තියෙන වැරදි දේ මට ඔබ කියන්න මොකද්ද කියලා. නිදොස් කොට නිදහස්. ඔව්. දැන් ඔබතුමා කියනවා මේ අරගල කරුවන්ගේ සිදුවීමත් සමග අපේ ගෙවල් වල ආයුධ තිබුණා. අපි ඒ ආයුධ පාවිච්චි කරේ නැහැ මේ දහම් පාසල් ගිය පුද්ගලයෙක් හැටියට දහම් පාසල් ගිය ශිෂ්‍යයෙක් හැටියට කියලා. මොනවද මේ ගෙවල් වල තියෙන ආයුධ T56ක් තියෙනවද? බානුක අපි ගාව තියෙන ආයුධ කියන්න අවශ්‍ය නැහැ. මුළු රටක්ම දන්නවා ලෝකයක් දන්නවා. සාමාන්‍යයෙන් VIP කෙනෙකුට ආයුධ සාමාන්‍යයෙන් නිල වශයෙන් ලබා දෙනවා. අන්නේ නිල වශයෙන් ලබා දෙනවා. මට පොලිසිය ආරක්ෂාවේ 6 දෙනෙක් දීලා තියෙනවා. ඒ 6 දෙනාට ආයුධ 6ක් දීලා තියෙනවා. මට පෞද්ගලික ආයුධයක් දීලා තියෙනවා. ඉතින් ඒවා ඔබතුමාගේ පෞද්ගලික ආයුධයක් තියෙනවා. සාමාන්‍ය නිල නිල ආයුධයක් ඔය වට ගෙවන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඔබට ඔය ආයුධ අවිආයුධ ආරක්ෂාව දීලා තියෙන්නේ මේ රටේ ජනතාව වෙන කවුරුවත් නෙමෙයි. බානුක ඕන කෙනෙකුට දුන්න ආයුධය පෙන්න යන්න පුළුවන්. මම කෙනෙක් අපි දහම් පාසල් ගිහපුවයි කියලා. ආයුධය දුන්නට ඒක ඉනේ ගහගෙන යන්න ඕන එක පැත්තකින් තියලා තියන්න ඕන එක. දැනුත් ඉනේ ගහගෙන කරකව කවා යන්න ඕන දෙයක් නෙවෙයි. මම ඔබ යනකොට ආයුධ ඉනේ ගහගෙන යන්නේ. සාමාන්‍යයෙන් ආරක්ෂාවකට ලබා දුන්න දෙයක්. වැස්සකට ඉහලන්න තියෙන කුඩය වැස්සට ඉහලන්න කුඩේ අරගෙන යනවා මිසක් ලියන්න තියෙන පෑන සාක්කුවේ ගහගෙන යන්න තියෙනවා වගේම ආරක්ෂාවට දුන්න ආයුධය පාවිච්චි කරන විදියක් ඇති. ඒ විදිහට අනිත් අය පාවිච්චි කරන විදිහට මමත් ඒක පාවිච්චි කරනවා ඇති.
ඇති නෙමෙයි ඉතින් ඔබට ඇති කියලා කියන්නේ මොකද? පාවිච්චි කරනවද නැද්ද? නෑ බානුක. ඔබතුමා ළඟ ඔය කියන ආරක්ෂාවට ලබා දීලා තියෙන ආයුධ තියෙනවා. මේ දැනුත් තියෙනවද? දැන් නෑ. මේ වෙලාවේ නෑ. බානුක දීපු ආයුධය ගෙනියන්න ඕන තැන කොතනද ගෙනියන්න ඕන විදිය කොහොමද කියන එක තීරණය කරන්න ඕන. මම ඒ නිසානේ මට ආයුධයක් දීලා තියෙන්නේ. දැන් ඔය ආයුධය පාවිච්චි කරලම නැද්ද ඔබතුමා? මේ වෙනතෙක් මම ඔය ආයුධය ඇත්තටම පාවිච්චි කරලා නෑ වංකොම කියන්නේ. මම ඒක ආසාවකට මම හරි පුංචි කාලේ ඉඳලා ඔය ආයුධ වලට ආසයි. අපි පිස්තෝලෙත් කොල්ලෝනේ අපි. එනිසා පිස්තෝලයක් අරගෙන මේ පෙරහැරක් බලන්න ගියත් අපි ඔක වෙඩිල්ලක් තියන හරි ආසාවෙන් ඉන්නවා. පිස්තෝලයක් බල අරගෙන පෙරහැරක් බලන්න ගියත් නෑ නෑ පෙරහැරක් බලන්න අපි ගියා. සෙල්ලම් බඩු තියෙන නෑ නෑ සෙල්ලම් බඩු පිස්තෝලයක් සෙල්ලම් පිස්තෝලයක් අරගෙන අපි කොල්ලෝනේ අපි. එහෙම ඉන්න අපිට ඇත්ත ආයුධයක් ලැබුණම අපිට නෑ හිතන්නේ වෙඩිල්ලක් තියලා බලන්න. අද වෙනකම් වක්කීමෙන් තියන සෙල්ලමටවත් මම ඒ ආයුධයෙන් වෙඩිල්ලක් ඇත්තටම තියලා නෑ. දැන් ඔබ කියනවා අරගලේ වෙලාවේ මේ ආයුධය ඕනනම් ක්‍රියාත්මක කරන්න තිබ්බා කියලා. ඒ වෙලාවෙත් ආයුධය ළඟ තිබුණා. බානුක මගේ ගෙදරට ගහන වෙලාවේ මමත් තව කීප දෙනෙකුත් ඇතුළේ හිටියේ. මැක් දෙකත් එක්ක මගේ ආයුධය මගේ අතේ තිබුණේ. මගේ මම නිදන කාමරයට ගහන වෙලාවෙත් ඕන මොකද අපිට දීපු ආයුධය පාවිච්චි කරන්න පුළුවන් එක අවසරයක් තියෙනවා අපේ වත්තට ඇතුල් වුණාම අපේ නිවසට ඒ නිවසේ තියෙන භූමියට ඇතුල් වුණාම සාමාන්‍යයෙන් ඕනනම් ධනෙන් පහල වෙඩි තියන්න අපිට අවසරයක් තියෙනවා විශාල ප්‍රශ්නිකදී අපේ ජීවිතේට තර්ජනයක් වෙන වෙලාවට ඔක ධනෙන් පහල හොයා ඉන්න බෑ ඒ නිසා මගේ ගාව ආයුධය වෙලාවේ තිබුණත් ඇත්තටම මම වෙඩි තිබ්බේ නෑ හොඳයි මේ තිස්ස කුට්ටිආරච්චි සමාවෙන්න ඕනේ මන්ත්‍රීතුමා ගාව ආයුධය තිබුණත් වෙඩි තිබ්බේ නෑ අරගල කරුවන්ට කියන එකයි මොහු කියන්නේ දැන් ඔබතුමා කොහොම වුණත් පොහොට්ටුව ගන්නම දෙයක් නෑ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගැන ජනතාව තුළ තියෙන්නේ මහා ප්‍රතික්ෂේප වීමක් තමුන්නාන්සලා කොහොමද ආයි ජනතාව අතරට යන්නේ රෙද්දක් බැලීමක් ඉඳගෙන ඒක කොහොමද බානුව කියන්නේ ජනතාව තුළ ප්‍රතික්ෂේප වීම කියලා ඡන්දයක් තියලා නෑ නේද 69 ලක්ෂයක් ජනතාව වරමින් පත් වුණු ජනාධිපතිවරයා ඒක පලා ගියා ඒක අපි පිළිගන්නවා පලා ගියේ නෑ ජනාධිපතිවරයා වෙලෙව්වා ඔව් හරි එලෙව්වා ඒතකොට ඊට පස්සේ තුමා පලා ගියා අගමැතිවරයාවත් එලෙව්වා ඔව් අගමැතිතුමත් අයින් වුණා කැබිනට් එකත් අයින් වුණා ඒ අවස්ථාව කොහොමද කියන්නේ ජනතා ප්‍රසාදයක් තියෙනවා කියලා පත් වුණු ජනාධිපතිවරයා වෙලවනවා අගමැතිවරයා වෙලවනවා කැබිනට් මණ්ඩලය ඉල්ලාස් වෙනවා උතරේ ජනතාවගේ ප්‍රතික්ෂේප වීම නේද ජනතාව එපා කියන එක නෙමෙයිද බානුක එතකොට මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධ දිනලා සමස්ත රටේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. නැවතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අගමැති කොටුවට ගේනවා. එතුමාගේ මල්ලි ජනාධිපති කරනවානේ. එහෙම තමයි දේශපාලනේ. වැටෙනව නැගිටිනවා. මේ පහුගිය මැයි රැළිය වෙනකන් හිතුවා පොදු ජන පෙරමුණ රැස්වීමක් තියාගන්න බැරි වෙයි. ප්‍රාදේශ සභා අපේක්ෂකයෝ හොයාගන්න බැරි වෙයි. හැබැයි සෑම ප්‍රාදේශ සභාවකටම පොදු ජන පෙරමුණෙන් දාන්න පුළුවන්කම ලැබුණා. සෑම දිස්ත්‍රික්කෙම රැස්වීම මාලාව තිබුණා. කොහොම හරි අපි මැයි රැළියට ඇසෙනක ගෙනාවනේ බානු. හොඳයි මන්ත්‍රීතුමා කොහොම වුණත් ඔබ තිස්ස කුට්ටිආරච්චි කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයා. රනිල් වික්‍රමසිංහගේ සෙවණේ වැඩුණු කෙනා. එක්සත් ජාතික පක්ෂය තමයි ඔබගේ දේශපාලන තිඹිරිකය. දැන් ඉදිරි දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ වික්‍රමසිංහ ජනාධිපති සමගද? නෑ මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක අවුරුදු 10ක් පළාත් සභාව තුල ඉඳගෙන දේශපාලනය කරලා තියෙනවා. ඒ කාලේ ඇතිවෙච්ච තත්ත්වයන් එක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙන්නේ. මම හිතුවා මම ඒ කාලේ පාර්ලිමේන්තු මැතිවරණට ඉල්ලුවේ නැහැ. පාර්ලිමේන්තු පැමිණීමත් එක්ක මම ඇත්තටම දේශපාලනික වශයෙන් පක්ෂ මාරු කරන්නවත් ප්‍රතිපත්ති මාරු කරන්නවත් අදහසක් නැහැ. මට පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිබඳ සෑයීමකටපත් වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක් කරන්න ඕන. පක්ෂයක් තුල නිවැරදි ප්‍රතිපත්ති නැති වුණොත් නිවැරදි නායකත්වයක් නැති වුණොත් පුජ්‍යලයක් සහ පක්ෂයක් බදාගෙන ඉන්න දේශපාලනයක් මගේ ළඟ නැහැ. නිවැරදි පුජ්‍යලයක් ඉන්නවා එතන මම දේශපාලනය කරනවා. හැබැයි වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව පොදු ජන පෙරමුණ එකතු වෙලා තමයි ජනාධිපති පුටුවේ වාඩි කරවන්නේ. එහෙමයි කියලා මම බොහොම පැහැදිලිව කියනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා එතන පුටුවක වාඩි වෙලා දේශපාලනය කිරීමේ මගේ කිසිම උවමනාවක් සහ බලාපොරොත්තුවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් ඔබට ආරාධනයක් නැද්ද ඔවුන් සමග එකතු වෙලා දේශපාලනය කරන්න කියලා? එක්සත් ජාතික පක්ෂයේ මට විතරක් නෙවෙයි ඉන්න මං හිතන්නේ අපේ සෑම මන්ත්‍රීවරයෙකුට විවිධ ආකාරවලින් ආරාධනා ලැබිලා තිනවා. පක්ෂය තුල කටයුතු කරනවාද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක ඍජුව වැඩ කරනවාද කියන කාරණා තුල. මේ වකවානුවෙත් ඒ ආරාධනය කරනවා. මේ වකවානුවෙත් විවිධ ආරාධනාවන් අපිට එනවා. ඒ කියන්නේ පක්ෂයක එකතු වෙන්න කියන එක නෙවෙයි ජනාධිපතිතුමාත් එක්ක සාමූහික වැඩ කරන්න කියන. ඉතින් අපි ඒක පොදු ජන පෙරමුණේ ඉඳගෙන ලබා දෙනවනේ. ඒක දැන් ආපහු ගිහලා එතන පුටුවක වාඩිලා දෙන්න උමනාවක් නැහැ. නිසා මම බොහොම පැහැදිලි වගකීමක් කියන්නේ පොහොට්ටුව තුල ඉඳගෙන පක්ෂය ආරක්ෂා කරගෙන ජනාධිපතිතුමාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන වැඩ පිළිවෙල අපි ඉන්නවා. අමුන්නාන්සලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් ඇමතිකම් ඉල්ලනවා කෝ රනිල් වික්‍රමසිංහ ඇමතිකම් දෙන්නේ නැහැ පොහොට්ටුවේ අයට. මොකද්ද මේ යට තියෙන ප්‍රශ්නේ? නෑ මම හිතන්නේ මේ ඉල්ලනව නෙමෙයි. අපි යෝජනාවක් වශයෙන් පක්ෂ දාන්න ඕන අපේ පක්ෂ තාමත් තියෙන දිස්ත්‍රික් නායකයෝ. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි දන්න විදිහට තියෙන ප්‍රශ්නේ තමයි ජනාධිපතිතුමා එනකොට හිටපු කැබිනට් එක තමයි තවම යන්නේ. ඒ වගේම තමයි එතුමා මේ කැබිනට් එක වැඩි කරගන්න බලාපොරොත්තුවක් නැතුව ඇති. ඒ නිසා වෙන්නේ නැති මේ ප්‍රශ්නයක්. රනිල් වික්‍රමසිංහ තමුන්නාන්සලට ඇමති දුර දෙන්නේ නැත්තේ. ඇත්තට මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන. හැබැයි එහෙම නෑ කියලා මම එකක් කියන්න ඕන. ඒක නෑ කියලා මොන හේතුව නිසාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් කකුලෙන් අදින වැඩ පිළිවෙලක් අපේ පක්ෂයේ කිසිම නායකයෙක් සතුව නෑ. මේ වෙන විටත් නිරන්තරයෙන් කතා බහ එනවා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගැන. තිස්ස කුට්ටිආරච්චි පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක්. සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා. ඒකම තවත් සමහරු පොදු අපේක්ෂකයෝ ගැන කතා කරනවා. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද? මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිතනවා ඇති මට පේන දේ රට තිබුණු තැනින් මෙතනට ගෙනාවම තව සැරයක් ජනාධිපතිතුමාට ඉල්ලන්න පුළුවන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මමත් විශ්වාස කරනවා එතුමාට ඉල්ලන්න පුළුවන්.
හැබැයි එතුමාටත් මට කියන්න තියෙන්නේ රටේ ජනතාව තමයි ඒක තීන්දුව කරන්නේ. දැන් රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ රනිල් වික්‍රමසිංහද, මහින්ද රාජපක්ෂද, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාසද කියන කතාව නෙවෙයි. නිවැරදි ප්‍රතිපත්තිය ගෙනියන්නේ කවුද කියන එක. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ සාර්ථකත්වයක් අපිට පේනවා. හැබැයි එහෙමයි කියලා පක්ෂය එකපාරටම ගෙනියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ළඟ නතර කරලා තියලා ඊළඟ පාර ජනාධිපති අපේක්ෂකයාත් පොත් ජන පෙරමුණේ අපේක්ෂකයාත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන තැනට මම හිතන්නේ පක්ෂය එතනට වැටලා නේද? තියෙනවා. මේ වන විට පොදු ජන පෙරමුණේ නායකයෙක් නැහැ නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කරන්නේ. කවුද ඉන්නේ? නෑ අපේ හැමෝම ප්‍රතික්ෂේප කරපු අය ඉන්නේ. නෑ එහෙම කියන්න බෑ. කවුරුවේ මේ වෙලාවේ ඉන්න නායකයා කවුද ඊළඟ ජනාධිපති අපේක්ෂකයා නෑ මට ඒක බානුක මට පක්ෂයක් තුළ තියෙන ප්‍රධානම තීරණයක් සම්බන්ධව මාධ්‍යයක් ඉස්සරහා මට එහෙම කටක් කරන්න බෑ. මොකද එහෙම නායකයෙක් ඉන්නවද? නෑ නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි තනි නායකයෙක්. බැසිල් රාජපක්ෂට පුළුවන්ද? බැසිල් රාජපක්ෂ මහත්මයා කියන්නේ අපේ පක්ෂයේ ඉන්න ජාතික සංවිධායකවරු. නිකන් මම මේ කියන්නේ. බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක නෙමෙයි කියලා පක්ෂ මහලේකම් හිරු සලකුණේදී පැහැදිලිවම කිව්වා. නෑ ඒක ඒ මහලේකම්තුමාගෙන් අහන ප්‍රශ්නයක්. මහලේකම්වරයා පැහැදිලිවම කිව්වා බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායක නෙමෙයි. ඔහු පොට්ටුවේ නිර්මාතෘ කියලා. තිස්ස කුට්ටිආරච්චි ඒකවත් දන්නේ නැද්ද? නෑ බානුක පොට්ටුවේ නිර්මාතෘ වගේම අපි හැම වෙලාවෙම පාවිච්චි කරන දේ තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ මේ පක්ෂයේ ජාතික සංවිධායක මෙහිරැලි දෙඳුන් දුන්නේ. මේ මහන්නේ බැසිල් රාජපක්ෂ පුළුවන්ද මේ රටේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න? නාමල් රාජපක්ෂට පුළුවන්ද? මහින්ද රාජපක්ෂට පුළුවන්ද? එළවපු ගෝඨාභය රාජපක්ෂට පුළුවන්ද? කවුද ඉන්නේ පොට්ටුවේ කිසිවෙක් නැහැ. මං අහන්නේ නෑ හරි රාජපක්ෂ කඳවුර කියලානේ. රාජපක්ෂ කඳවුරට එහා ගියපු පුජ්‍යලයක් ඔක තුල ඉන්න බැරි වෙයිද? කවුද ඉන්නේ? නෑ මම දන්නේ නෑ. මං අහන්නේ බැරි වෙයිද කියලා. මං අහපුව එහෙම කෙනෙක් ගැන ඔබට ඊයක් දෙන්න පුළුවන්ද? බෑ මට ඊයක් දෙන්න බෑ. මොකද ජනාධිපති අපේක්ෂකයා කියන්නේ මේ රටේ මුල් පුරවැසියා තෝරන මැතිවරණේ. මං හිතනවා අපි ඉක්මන් වෙන්න අවශ්‍ය නෑ. ජනාධිපති මැතිවරණයක් එන වෙලාවට වඩාම සුදුසු කෙනාව පක්ෂයේ විසින් දෙයිය. හොඳයි ඔබතුමාගේ අවසාන වශයෙන් ගන්න ඔබතුමාලා කොයිතරම් බලාගෙන හිටියත් කොයිතරම් සැලසුම් සකස් කරත් ජාතික ජනබල වේගය වටා තමයි විශාල පිරිසක් එක්ක රොක්කුමින් තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ විශාල කැමැත්තක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ කොටස් වල. ඒ වගේම රටේ පොදු මහ ජනතාව තුළ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණ මේ රට විනාශ කරපු දේශපාලන පක්ෂයක් හිට. ජාතික ජනබල වේගය තමුන්නාන්සලට අභියෝගයක් නොවේද? අභියෝගයක්. ජාතික ජනබල වේගයේ පහුගිය කාලවකවානු වෙනකොට තිබුණු තැනින් විශාල වශයෙන් ඉස්සරහට ආවා. හැබැයි 103 කොච්චර දුරට ඒකේ ඉස්සරහට ආවද කියන සංඛ්‍යාලයකින් අපිට ගන්න බෑ ඡන්දයක් වෙනගේ. හැබැයි මේ අරගලයත් එක්කත් ඒ වගේම පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයින්ගේ කතා බහත්. ඒ කියන්නේ අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. අපි දැන් දකින්නේ විශාල වශයෙන් බොරු කියන පක්ෂයක් තියෙනවා නම් ඒක තමයි ජාතික ජනබල වේගය. රටේ ජනතාව බුද්ධිමත්. මම එක සැරයක් කිව්වා අනුර කුමාර දිසානායක හිටපු කෘෂිකර්ම ඇමතිවරයාට පාර්ලිමේන්තුවේදී ඇත්ත කතා කරලා ඇත්ත කියලා බලයට ආවොතින් ගෝඨාභය ජනාධිපතිතුමාට බැරි වුණා අවුරුදු දෙකක් ඉන්න. ඔබතුමාටත් අවුරුද්දක් ඉන්න බැරුව ජනාධිපති වුණා ඉතින්. ඇත්ත කතා කරන්නේ. මම හිතන්නේ මේ වෙනකොට රටේ ජනතාව තීරුම් අරන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබල වේගය කියන කට ඇරියොත් බොරු කියන පක්ෂයක් කියලා. එදා තිබුණු රැල්ල මේ වෙනකොට විශාල වශයෙන් අඩු වෙනවා. බානුක බලන්න සමාජික තත්ත්වය කොහොමද කියලා. ඒ නිසා මම හිතන්නේ නෑ අර ටිකක් පොඩ්ඩක් හරි හදාගෙන ආපු එක ජනතා විමුක්ති පෙරමුණ නැති කරගන්න. අපිට නැවත ඕනම වෙලාවක මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් මට්ටම මේ වෙනකොට ගමතුල ඇති වෙලා තියෙනවා.